ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන ඇවිල්ලා ආගමික වතාවත් කරනවා. දැන් ඉතින් මම අහන්නේ ඇත්තොත් දන්න දේවල් මේවා මම හිතනවා බහුතරයක් දන්නවා ඇති. එතකොට අපි ස්වාමීන් වහන්සේලාට ওই මලගෙදර අවසානයේදී පූජා කරනවා. මොකද්ද පූජා කරන්නේ? හරියට හරි. සුදු රෙද්දක් පූජා කරනවා නේ. හා. ඒකට මොකද්ද කියන නම? මොකද්ද? මතක වස්ත්‍රය. ඔන්න මේ පොඩි අය හැමෝම මේක දැනගන්න ඕනේ. මලගෙදරදී අවසානයේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා උන්වහන්සේලාට අපි සුදු රෙද්දක් පූජා කරනවා. ඒකට කියන්නේ මතක වස්ත්‍රය. හා. දැන් කියමු බලන්න ඇයි ඒ සුදු රෙද්ද පූජා කරන්නේ? දන්නවද? දන්නේ නැහැ. ඉතින් හාමුදුරුවෝ දෙන්න කියන නිසා අපිත් දෙනවානේ. එහෙමද? නෑ. ඕනෙම දෙයක හේතුවක් තියෙන්න ඕනේ. ඕනෙම දෙයක් ඔයත් කරනවා නම් කරන්නේ ඇයි කියලා දැනගන්න ඕනේ. හරිද? මොකද බෞද්ධ කියන්නේ අවබෝධයත් එක්ක ඉස්සරහට යන ගමනක් නේ. හැබැයි බහුතරයක් මෙලෝ වැඩ කර නැති වැඩ කරන්නේම කවුද? මේ අපේ ඇත්තෝනේ. කරන ගොඩාක් දේවල් අපිවත් දන්නේ ඇයි අපි එහෙම කරන්නේ. කියන්න මතක වස්ත්‍රය අර සුදු රෙද්ද ඇයි ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නේ? දන්නවද? කවුද දන්නේ? මොකටද? සිවුරක් හදන්න නේ. ඔක පූජා කරපු හේතුව දන්නවද? ඒ කියන්නේ ඔක පටන් ගත්ත හැටි. ඔව් හරියට හරි. ඉස්සර මලගෙවල් අද වගේ කරාද? නෑනේ. අද වගේ පාටි දැම්මේ නෑ ඉස්සරනේ. ඉස්සර මලගෙවල් කරේ මිනිස්සෙක් මරුණාම ඔය බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම කරේ මොකද්ද? ඔව් ඒක තියන්නේ අද ඔය කනත්ත තියෙන්නේ. ඒ වගේ ගමේ තියෙනවා කැලේට යාබදව ඉඩමක්. ඒ ඉඩම මේ මලමිනි දාන්න තියෙන්නේ. මිනිස්සෙක් මරුණන් පස්සේ කරන්නේ මලමිනිය ඔතනම සුදු රෙද්දකින්. ඔතලා මොකෝ කරන්නේ? ගිහිල්ලා විසික් කරනවා අර ඉඩමට. එතන ඊට සත්තු ඇදගෙන කාලා එතනම කුණු වෙලා එහෙම තමයි ඒ කාලේ මිනිස්සෙක් මරුණම මේ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දායකයන්ගෙන් ස්වාමින් වහන්සේලාට ලැබිය යුතු දේවල් කීයද? කියමු බලන්න. දායකයන්ගෙන් ස්වාමින් වහන්සේලාට ලැබිය යුතු දේවල් කීයක් තියෙනවද? මට ගාන කියන්න කීයද කියලා? 4යි. කීය කියලාද හිතන්නේ? මම දන්නවා මෙතන ඉන්න බහුතරයක් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දේවල් ටික දන්නේ නැති වුණාට අවශ්‍ය නැති හැම එකම දන්නවද නැද්ද? දන්නවා. අපේ බහුතරයක් බෞද්ධ ඇත්තෝ මේ ලංකාවේ බහුතරයක් බෞද්ධ ඇත්තෝ ස්වාමීන් වහන්සේලාට අනවශ්‍ය හැම එකම දැනගෙන හිටියට ඔය අවශ්‍ය දේවල් කීයද කියලාවත් බහුතරයක් දන්නේ නැහැ. කීයද? 4යි නේ. ඒ 4ට කියනවා මොකක් කියලාද? සිව්පසය. මොනවද සිව්පසය? නිකමට හිතන්න කීයෙන් කී දෙනාද ඒක දන්නේ නේ. සිව්පසය තමයි ස්වාමීන් වහන්සේලාට දායකයන්ගේ ස්වාමීන් වහන්සේලාට ලැබිය යුතු දේවල් කීයද? 4යි. ඒවට කියනවා සිව්පසය. මොනවද සිව්පසය? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. මොනවද දේවල් 4? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ඔන්න ඔය දේවල් 4න් පළවෙනි එක මොකද්ද? චීවර. ඒ කියන්නේ සිවුරු. සිවුරු හදාගන්නේ කොයි හිතන තරම් ලේසි කටයුත්තක් නෙවෙයි. එදා සිවුරු හදාගත්තේ ස්වාමීන් වහන්සේලාට බුදුහාඳුරු යෝජනා කරා යන්න අර විසික් කරන මලමිනී ගාවට. ගිහිල්ලා අර මලමිනිය ඔතපු සුදු රෙද්ද තියනවා. ඕක ගලවලා ගන්න. ඔය ගලවලා ගන්න සුදු රෙද්ද මේ පඩු පොවනවා කියන්නේ. අන්නේ තියෙන මේ පඩු පොවුවන් පස්සේ තියෙන විස බීජ ටික ගිහිල්ලා ඒක පිළිවෙලට සිවුරක් විදිහට හැදෙනවා. අන්නේ රෙදිකඩ එකතු කරලා තමයි සිවුරක් හදන්නේ. ඒතකොට එදා මැරිච්ච මිනිස්සයාගේ මලමිනිය ඔතල තිබ්බ සුදු රෙද්දෙන් තමයි සමහරලාට සිවුරු හැදුවේ. ඒකට කියනවා පාංශකූල චීවරය. කල් යනකොට මලමිනිය අර සුදු රෙද්ද ඔතල විසික් කරන එක නැවතුණා. ඊට පස්සේ මලගෙවල් සංස්කෘතිය සම්ප්‍රදාය පටන් ගත්තා. මහනුවර යුගයේ තමයි මම දන්න විදිහට ලංකාවේ මේ තියෙන සම්ප්‍රදාය සංස්කෘතිය ඇති උනේ. ඒතකොට මලමිනියට ලස්සන ඇඳුමක් ඇඳුවා, මිනි පෙට්ටියක තියුවා, ගෙදරට ගෙනාව ගෞරවාන්විතව අවසන් කටයුතු කරා. ඒතකොට ස්වාමීන් වහන්සේලාත් වඩම්මගෙන ඇවිල්ලා ආගමික වතාවත් කරනවා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේලාට පොඩි පාඩුවක් වුණා. මොකද? අර මේ ලස්සනට මලමිනිය සරසල මිනි පෙට්ටිය තියලා අවසන් කටයුතු කරාම ස්වාමීන් වහන්සේලාට පොඩි අඩුපාඩුවක් වුණා. මොකද? අර ඔතල විසික් කරපු සුදු රෙද්ද නැහැනේ. හරිද? ඊට පස්සේ දැන් අපි මලගෙදරදී ඒ සුදු රෙද්ද වෙනම පූජා කරනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? මතක වස්ත්‍රය. පැහැදිලිද? ඒතොර මේ මතක වස්ත්‍රය පූජා කරන්නේ මොකක් වෙනුවෙන්ද? සිවුරක් වෙනුවෙන්. එහෙනම් මේක මේ අර බංකුවකට එළන දිග පටියක් වගේ පූජා කළා වැඩක් නෑ. ඒක මතක වස්ත්‍රය කියන්නේ සිවුරක් වෙනුවෙන් පූජා කරන එකක්. ඒ විදිහට පූජා කරන්න.